අරමුණු ඉලක්ක හඹාගෙන යන ජීවිතයට පුංචි අස්වැසිල්ලක් ලබා දෙන ගමන් අපිව වෙනම ලෝකයකට අරගෙන යන්න හොඳ පොතකට පුළුවන්. ඒ පොත හරහා සබාදහමේ අසිරිය විඳින්නට පුළුවන් නම් ඒක විඩාබර ජීවිතයට හරි අපූර්ව විවේකයක් බවට පත් වෙනවා. ඉතින් සබාදහමේ අසිරිය ගැන නිර්මාණය වෙච්ච හරි අපූර්ව පොතක් ගැන කතා කරන්න අද දවසේදී අපි ලෑස්ති වුණේ. ඒ තමයි අසිරිය සබාසිරි දෙක කියලා කියන්නේ. ඒ ගැන කතා කරන්න අසිරිය සබාසිරි කෘතියේ කතෘ ඒ වගේම වනජීවී ඡායාරූප ශිල්පී තරංග විපුලගුණ මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් පමුදී. හොඳයි. තරංග මහත්මයා අසිරිය සබාසිරි දෙක මේ කෘතිය නිර්මාණය වෙන්නට හේතුව මොකක්ද සහ මේකේ තේමාව මොන වගේද? හේතු කීපයක් තියෙනවා පමුදී. පළවෙනියටම අපේ රට හරිම සුන්දර දිවයිනක්. ඒ සුන්දර දිවයිනේ සුන්දරත්වය හුඟක් වෙලාවට මම කැමරාවත් අරගෙන කැලේකට ගිහිල්ලා මම දකිනවා. ඒකේ වැදගත්කම මම දකිනවා. ඒක මට ඕනුණා පරිසරයට ආදරය කරනට කියන්න. මූලික අඩිතාලම ඒක. මොකද මගේ ළඟ ලොකු කලෙක්ෂන් එකක් තිබුණා ඡායාරූප සහ සටහන්. ඒ සටහන් ඔක්කොම එකතු කරලා පොතක් හැටියට එළි දැක්වුවා. හොඳයි. මොන වගේ තේමාවක්ද මේ තුන දකින්න පුළුවන් ඉන්නේ අපිට? රටේ සුන්දරත්වය ජනතාවට කියාපෑම තමයි මූලික අදහස. ඊට අමතරව අපේ සැඟවුණු ලස්සන සුන්දර තැන් තියෙනවා. ඒ තැන් ඔක්කොම එකතු කරලා කැටි කරලා ලියවිච්ච සටහන් පොතක්. හරි. කොහොමද මේකේ අන්තර්ගතය හැදිලා තියෙන්නේ? සහ මේ මොන වගේ ස්ථානද ඡායාරූපගත කරලා තියෙන්නේ? මොන වගේ සටහන්ද තියෙන්නේ මේ පොත ඇතුලේ? ඔව්. මේකේ අන්තර්ගතය මම මුලින්ම කියවනේ පමුදී අපේ සුන්දර දිවයිනේ තියෙන දේවල් කියලා. එතකොට උදාහරණයක් ඇටියට කිව්වොත් අලුත් පොතේ ඇතුළත් වෙනවා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ගැන. ඒ තුලට මම ගිහිල්ලා මගේ අත්දැකීම්. ඊළඟට දෙමෝදර දුම්රිය ස්ථානයක හරි අමුතු පිහිටීමක් නේ. ඊළඟට ආරුක්කුණමේ පාලම. ඊළඟට කොළඹින් ඈත තියෙන චුන්ඩිකුලම් කියලා ජාතික වනෝද්‍යානයක්. මිනිස්සු යනවා අඩුයි. ඒක. ඊට පස්සේ හෝඩන් තැන්නේ ඔහියට යන ගමනක් ගැන. ඒ වගේ ලංකාවේ සුන්දර තැන් තරණය කරලා මම ලැබපු අත්දැකීම්. හොඳයි මම කැමතියි දැන් ඔබ සබාදහමත් එක්ක නිතර ගැවසෙන කෙනෙක්. ඒ සුන්දර අත්දැකීම් මොන වගේද ඔබේ ජීවිතේ ලැබුණු අත්දැකීම් බෙදා ගන්න පුළුවන් නම් අතර මේ කාලයක වටින දෙයක් බවට පත් වේ. හරිම සුන්දරයි පමුදී. මොකද ඉන්නේ ගහකොළත් එක්ක කැලෙත් එක්ක. එතකොට ඒ අත්දැකීම් මේ මනුෂ්‍ය සමාජෙත් එක්ක ජීවත් වෙනවට වඩා ගොඩක් සුන්දරයි. ඒවා මොකද කැලේකට ඇතුල් වුණායින් පස්සේ අපි ඒ ලෝකෙට ඇතුල් වෙනවා. එතනදී අපි දකින දේ, විඳින දේ සහ කැමරාවට මම ග්‍රහණය කරගන්න දේවල් හරිම සුන්දරයි. ඒවා මට මේ වගේ සුළු වැඩසටහනකින් කියන්න තරම් අමාරු දේවල් එක්ස්පීරියන්ස් තියෙනවා. හොඳයි දැන් සුන්දරත්වය වගේම සමහරක් විට මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන්ම සමහරලාට පරිසර විනාශය හා සම්බන්ධ ඛේදනීය අත්දැකීමුත් දකින්න ලැබෙන්නේ නැති. අපි ඒ අත්දැකීමුත් බෙදා ගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් පමුදී. මම ඒ දේ ගැන අනිවාර්යෙන් මම කිව යුතුමයි. මොකද ලංකාවේ සුන්දරත්වය තියෙන්නේ ලංකාවේ අපි ළඟ. පිටරට ඉඳලා ගොඩාක් අය මේ සුන්දරත්වය දකින්න එනවා. ඒ එන අය එන්නේ කැමරාවල් අරගෙන අපේ මෙමරිස් ඒගොල්ලෝ අරන් යන්නේ. එතකොට අපේ අය ගිහිල්ලා මේ පරිසරය විනාශ කරනවා නම් එතකොට ඒ අයට ගෙනියන්න දෙයක් නැහැ. මට ගොඩාක් අත්දැකීම් තියෙනවා ඒ ගැන. උදාහරණ වශයෙන් උත් දෙන්න පුළුවන්. ඒ හැම අත්දැකීමකම අවසානය හරිම ලේසි දෙයක්. කුණු දාන එක. ඊට පස්සේ අපේ අයගේ පොඩි ආසාවක් තියෙනවා කැලෑවල් වලට ගිහිල්ලා කඳවුරු බැඳලා උයාගෙන කාලා එන්න. නමුත් ඒක වැරද්දක් නැහැ. වෙන්නේ ඒවට යන අය එතනට ගිහිල්ලා ඒ දේ කරලා එනකොට මෙහෙන් අරන් යන කුණු ටික අතන ඉතුරු කරලා එනවා. එහෙම නැත්නම් පොලිතින් ප්ලාස්ටික් වගේ ඒවා පමුදි ගිනි තියනවා කැලෑවක් ඇතුලේ ඒවා ගිනි තියන්න හොඳ නැහැ. මොකද වනාන්තරයේ සමතුලිතතාවයට ඒක බාධාවක්. ඒ වගේ දේවල් අනන්තමම දැකලා තියෙනවා. දියඇලි ළඟ අපේ ගියාම පොඩ්ඩක් එකතු වෙලා සාදයක් පැවැත්වුවම අවසාන ප්‍රතිඵලය බෝතල් වීදුරු කුඩු කරන එක. ඒක දියඇලි ළඟ ගොඩාක් මට අත්දැකලා තියෙනවා. බිම පෑගෙනවා ගොඩක් වීදුරු කටු. ඉතින් මේවා අපේ කට්ටියගේ වැරදි. අනිත් එක කුණු කසල බඳුන් තියෙද්දි නගර සභා පළාත් පාලන ආයතන මගින් කසල බඳුන් වෙන් කරලා තියෙද්දි අපේ අය බිමට දාන ඒවා. මම දැකලා තියෙනවා විදේශිකයෝ බිම තියෙන ඒවා අරගෙන වේස්ට් පේපර් බාස්කට් වලට දානවා. ඉතින් අපේ අයට නැති එකක්ම ඒ අයට තියෙන්නේ මේ රටේ තියෙන සුන්දරත්වය හින්දා. මේ සුන්දරත්වය මම පොතේ එක තැනක ලිව්වා පමුදී අපි අද මේ සුන්දරත්වය දකින්න ගියොත්
තව වසර කීපයකින් අපි ඒ වනාන්තරයට යනවනම් අපේ ඇස් ආස කරાવી ඒ සුන්දරත්වය ඒ විදිහටම දකින්න කියලා. මොකද අපි අද විනාශ කරලා එළියට ආවොත් අපිට ඊළඟ දවසේ දකින්න වෙන්නේ මේ සුන්දරත්වය නෙවෙයි. විනාශ වෙච්ච පරිසරයක්. ඒ වගේම උදාහරණ මට අනන්ත දෙන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම් පමුදි. මීමුරේ ගම්මානයට මං ගියා. හරිම සුන්දර ගම්මානයක්. ඔබ අහලත් ඇති. ඒ සුන්දර ගම්මානය දැන් පොඩ වාණජ කරණයට හසු වෙලා තියෙන්නේ මොකද අපේ කට්ටිය යන නිසා. දියඇලි අනන්තයි අප්‍රමාණයි. ඒ හැම තැනකම තියෙනවා බෝතල් කටු. මොකද එක ඡායාරූපයක් මට ගන්න ඕන වුණා මේ එහෙදි රූගත කරපු එක චිත්‍රපටයක් නිසා ඒ කැලෑව හුඟක් දියඇල්ල හුඟක් ප්‍රසිද්ධ වුණා. එතනදී මට ඒ කෝණයෙන් මේ ඡායාරූපය ගන්න ඕන වුණා. නමුත් මට එතනට යන්න විදිහක් නැහැ. බෝතල් කටු පිරিলা. ඉතින් ඒ අපේ අයගේ වැඩ විදේශිකයෝ නෙවෙයි. ඉතින් ඒක නිසා පමුදි මට කියන්න ඕන එක දෙයයි මේ පොත බැලුවොත් එහෙම බලන හැමෝම පරිසරය ගැන හිතන්න. පරිසර ආරක්ෂාව ගැන හිතන්න. සංරක්ෂණය ගැන හිතන්න. ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක මට තව එක දෙයක් කියන්න ඕනේ. පරිසරය ගැන අධ්‍යාපනය ලබා දෙද්දී අපි ඉස්කෝලේ ඉගෙන ගන්නේ පරිසරය කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේ තියෙන්නේ ලංකාවේ තියෙන සුන්දර ස්ථානවල විස්තර විතරයි. විදුරුතලාගල කන්ද ගත්තොත් අඩි 8281 කුසයි කියලා අපි ලියා ගන්නවා පොතේ. නමුත් මේ කන්දවට පරිසරය අපි ආරක්ෂා කළ යුත්තේ කොහොමද කියලා ඒ පාඩමේ නැහැ. හොඳයි. අසිරි සුභාසිරි දෙකට කලින් අසිරි සුභාසිරි පළමු දිගහැරුම මීට අවුරුදු 5කට කලින් ඉදි දැක්කෙනවා. මේ මගේ අතේ තියෙන අසිරි සුභාසිරි පළමු දිගහැරුම මේ පොත. මේ පොත නිර්මාණය වෙන්න හේතු වෙන්නේ මොකද්ද? සහ කොහොමද ප්‍රතිචාර මේ පොතට ලැබිච්චේ? ඔය පොත නිර්මාණය වෙන්නේ පමුදී මම තරුණ සත්වේදීන්ගේ සංගමේ සමාජිකයෙක්. එතන මූලික අරමුණ තමයි වනසතුන් ගහකොළ ගැන අපිට අධ්‍යාපනයක් ලබා දීම. ඊට අමතරව පරිසර චාරිකා. ඒ හැම එකකටම යද්දි මගේ ළඟ තිබුණ පොඩි සටහන් පොතක් සහ පොඩි කැමරාවක්. ඒ එකතු කරගත්ත දේවල් වල ලොකු එකතුවක් මගේ ළඟ තිබුණා. ඒ එකතුව මමම බල ඉඳලා හරියන්නේ නැහැනේ. මට හිතුණා ඒක ලෝකෙට කියන්න. ඒ අරමුණ තමයි ඔය. හොඳයි. කොහොමද ප්‍රතිචාර ලැබිච්චේ? ඉහළයි. හරිම ඉහළයි. මොකද හුඟක් අයට අද කාර්යබහුල ජීවිත නිසා වනාන්තරගත වෙන්න වෙලාව අඩුයි. මටත් අඩුයි ඒත් මම යනවා. ඒත් එහෙම ගිහිච්ච අය එහෙම යන්න බැරි අය මේ පොතට ගොඩක් ආදරය කරා. ලංකාවේ විතරක් නෙවෙයි විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ පවා ගොඩක් මගෙන් ඉල්ලුම් කරලා තියෙනවා පොත. එතනදී ලැබිච්ච ප්‍රතිචාර වැඩි නිසා තමයි දෙවනි දේ ගැන මම හිතුවේ. අලුත් පොත ගැන හිතුවේ. අසිරි සුභාසිරි 2. හරි. ඉතින් අවසාන වශයෙන් මම කැමති දැනගන්න අගෝස්තු මාසයේ 22 වෙනිදා පොතේ දැක්වීම සිදු කරනවා. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරමු ප්‍රේක්ෂකයන්ට. අනිවාර්යයෙන්ම කොළඹ ආනන්ද කුමාරස්වාමී මාවතේ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී අගෝස්තු 22 බ්‍රහස්පතින්දා හවස 3ට පරිසරයට කැමැති පරිසරය ආරක්ෂා කරන්න කැමැති හැමෝටම කෙරෙන විවෘත ආරාධනාවක් තමයි මේ. එන්න ඔක්කොම. හොඳයි. මම මෙහෙමත් දැනගන්න හිතුවා දැන් ඔබ වෘත්තියෙන් මූල ආයතනයක සේවය කරන කෙනෙක් නේ. මට තාමත් කෙටියෙන් මේ උත්තරේ ලබා දෙන්න. දැන් එහෙම රැකියාවක් කරන අතරතුරේ එතනින් මිදිලා මේ වගේ වනජීවී ඡායාරූපකරණයට පිවිසෙන්න විශේෂ හේතුවක් තියෙනවද? රැකියාව පැත්තෙන් ගත්තොත් කාර්යබහුලයි. නමුත් ජීවිතේ හැමදාම කාර්යබහුල වෙලා ඉන්න බැහැනේ. ඒකට වෙනසක් තමයි මේ. නමුත් ඒකම කියන්න ඕනේ අර මම ඉගෙන ගත්ත දේ මගේ ළඟ තියෙන කලෙක්ෂන් එක. ඒක ලෝට බෙදන්න ගත්ත උත්සාහයක් තමයි මේ. ඒක තමයි අසිරි සුභාසිරි කියන්නේ. ඒක මේ වරත් දෙවෙනි වතාවටත් මම බෙදා ගන්න ලෑස්තියි ඔයගොල්ලොත් එක්ක. හරි. අගෝස්තු මාසයේ 22 වෙනිදා සවස් 3ට කොළඹ ආනන්ද කුමාරස්වාමී මාවතේ මහවැලි කේන්ද්‍රයේදී අසිරි සුභාසිරි 2 කෘතිය එළි දැක්වෙනවා. ඉතින් සබාදහමට ආදරය කරන සබාදහම ආරක්ෂා කරගන්න කැමැති ඔබට ආරාධනා කරනවා මේ කෘතිය එළි දැක්වීමට එකතු වෙන්න කියලා. ඉතින් අසිරි සුභාසිරි 2 කෘතිය ගැන කතා කරන අපිත් එක්ක එකතු වුණේ මේ කෘතියේ කතෘ ඒ වගේම වනජීවී ඡායාරූප ශිල්පී තරංග විපුලගුණ මහත්මයා. බොහොම ස්තුතියි අද දවසේදී එකතු වීම ගැන. හිතවතුනි අපි විරාමයක් ගන්න හදන්නේ රැඳිලා ඉන්න විදිහටම මේ ජීවිතයට ඉඩ දෙන්න.